කොහොමද ඉතින් යාළුවනේ ඔයාලව DP අකාඩමියට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම බලන් ඉන්න ඔයාලා හැමෝම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි අද බ්ලොග් එකක් හදන්න තමයි යන්නේ. බ්ලොග් එක හදන්න නම් අපි ඉස්සෙල්ලා Chrome එක දාගන්න ඕනේ. Chrome එක දාගෙන ඊට පස්සේ අපි මේකේ www. search කරගන්න ඕනේ www.blogger.com කියලා. අන්න ඒක දාගත්තට පස්සේ අපි කෙලින්ම යන්නේ මේකට. මේ ඉන්ටර්ෆේස් එක පේනවා වලට. ඉතින් මෙතනට ගියා. මෙතනින් මම දැන් පේජ් දෙකක්ම හදලා තියෙන්නේ. new blog වලට යනවා. new blog වලට ගිහිල්ලා ඔයාගේ නම දෙනවා. මොකක් හරි නමක් දෙනවා. මම මෙතනට දෙන්නම්කෝ. අපි මෙතනට දෙමු දේවක කියලා දෙමුකෝ. දේවක කියලා දීලා next කරනවා මේක title එක. ඊට පස්සේ අපි address එක අමාරුයි කරගන්න. D අකුරු දාලා බලමු. වැරදි. address එකට ගොඩක් ඒ වෙලාවට මේ අපි දෙන්න ඕනේ හරියට. ඒ කියන්නේ ලෝකෙ කොතනම හරි නැති දෙයක්. ඒ කියන්නේ මේ blog එකක් මේ දේවක කියලා බ්ලොග් එකක් හදලා තිනවා. අපිට දේවක කියලා කෑල්ල දාන්න බෑ. හැබැයි අපිට නම වෙනකොට දේවක ටයිටල් එක දාන්න පුළුවන්. අපි එහෙනම් දාමුකෝ. එතකොට හරි. යාපා බණ්ඩාර කියලා කිව්වොත් තමයි සේව් වෙනවා. ඉතින් අපි සේව් කරනවාක. ප්‍රොසෙසින් යන ගමන් බොයිස් සීන් තියෙන්නේ. හරි ඔන්න අපේ බ්ලොග් එකක් හැදුවා. දැන් අපි මේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ඕනේ. අපි අනිවාර්යයෙන් බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ඕනේ. අපි දැන් හදන්නේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න. අපි ඉතින් පෝස්ට් වලට යන්න ඕනේ. මේ ඔයාලට පේනවා දකුණු පැත්තේ තුනක් තියෙනවා. වම් පැත්තේ තුනක් තියෙනවා. ඒකෙන් පෝස්ට් වලට යනවා. ඊට පස්සේ මෙන්න මෙතනට ගිහිල්ලා මේ ධන තියෙන්නේ. ඒ ධනට ගිහිල්ලා අපි පෝස්ට් එක හදනවා. පෝස්ට් එක හදනකොට අපිට ඕනම දෙයක් දාන්න පුළුවන්. මම දානවා මේකට දේවක කියලා. ආයේ එතන දේවක කියලා දාලා අපි මෙතන මොකක් කර ලියාගමුකෝ. අපි මේක දෙමු welcome to නෑ ඕනේ. අපි ෆොටෝ එකක් දාමු. මෙතන මේ upload for computer කියන එකට දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන browse කියන එක දෙන්න ඕනේ. browse කියන එක දුන්නාට ගොඩක් දුරට guys මේ විදිහට තමයි එන්නේ. ඉතින් මේ මගේ ලෝගෝ එක. ඉතින් මම මේ ලෝගෝ එක හැදුවේ තනියම. ඊට පස්සේ අපිට මේක share කරන්න පුළුවන්. confirm කරමු. හරි. අපි website එක වගේම මේකත් හදාගත්තා. හරි. දැන් අපි බලමු මේක Google එකේ search කරාම තියෙද කියලා. අපි බලමු. අපි Google එකේ search කරලා බලමු. හරි අපි මේක සර්ච් කරලා බලමු www.dara.com කියලා. දැන් සර්ච් කරලා බලමු. කොක්කර වැරදීමක්. මෙතන පොඩි වැරදීමක් තියෙනවා. හරියටම අකුර ගහන්න ඕනේ නැත්තම් අවුල්. දැන් හරියයි. බණ්ඩාර දැන් බලමු. හරි අපි බලමු කොහොමද යන්නේ කියලා. මට මේකේ පොඩි දෙයක් අමතක වුණා. මෙතන අපි දැන් බ්ලොග් එකකින් නේද. ඉතින් ඒ නිසා බ්ලොග්ස් টොප් කියලා දෙනවා. දැන් හරි බලමු. හරි බොයිස් ඔන්න දැන් අපි දැන් නම් හරියන්න ඕනේ. බලමු අපි තියෙද කියලා. බලමු. හරි බොයිස් ඔන්න පේනවාට අපි දාව පෝස්ට් එක මෙතන තියෙනවා. අපි Google එකේ සර්ච් කරාම yapabandara.blogspot.com කියලා එනවා මේක. හරි අන්න අපි සාර්ථක විදියට වෙබ් බ්ලොග් එකක් හැදුවා.
ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් තව දේවල්. ඉතින් දැන් මෙච්චරයි. දැන් අපි ගිහිල්ලා එන්නම්. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න බෑ. ඒ වගේම අපි මගේ vlog එකත් follow කරගෙන යන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න අදට. එහෙනම් ඔයාලා පරිස්සමට එන්න.